අද අපි හවස තේ බොන්න ස්නැක් එකක් හදමු. මම මෙතන අලගෙඩියක් අරන් තිනවා. ටිකක් ලොකු අලගෙඩියක්. මේ අලගෙඩිය ග්‍රෑම් 250ක් බරයි. මම මේ අලගෙඩිය පොතු ඇල්ල සෝදගෙන තියෙන්නේ. අද මම අලවලිනුයි ලුණු වලිනුයි තමයි මේ ස්නැක් එක හදාගන්නේ. මම හදාගන්නේ කට්ලට් එකක්. ඒකටම ලුණු කුඩු තේ හැඳකුත් දාලා තඹ ගන්නවා. අර ටික වැහෙන ප්‍රමාණයට වතුර දාගමු. දැන් මේක ලිපේ තියලා වහලා තඹ ගමු. අපි මේ කට්ලට් එක හදාගන්න මේ ලුණු ගෙඩියෙන් ලුණු රවුන්ඩ් ටිකක් කපා ගන්නවා. මේ කපාගත්ත ලුණු රවුම් මේ විදිහට වෙන් කර ගන්නවා. මේ විදිහට ලොකු ලුණු රවුම් ටික වෙන් කරගත්තා. මේ ඉතුරු වෙච්ච ටික අපි හීනියට ලියාගමු. ලුණු ටික හීනියටම ලියාගත්තා. අර ටික තැම්බෙන අතරේ ඉතුරු පහේ ටිකත් ලියාගමු. සුදු ලුණු බික් 3යි, ඕමෙඩිස් කරල් 2යි, කරපිංචිති 2යි. ඒ ටිකත් අපි හීනියට ඔක්කොම ලියාගමු. කරපිංචි ටිකත් හීනියටම ලියාගන්න. එතකොට අපිට කට්ලට් එක හදාගත්තාම අයින් කරන්න ඕනේ නැහැ. කරපිංචි ටිකත් කැමට ගන්න පුළුවන්. දැන් අපේ අල ටික තැඹිලා තියෙන්නේ. අපි ඒ ටික ලිපෙන් බාගමු. මේ තින්නේ අපි තඹගත්ත අල ටික. අල ටික ගොඩක්ම බැරි වෙන්න තඹ ගන්න එපා. අල ටික තැඹුණ ගමම වතුරකින් අරගන්න. නැත්නම් අල ටික බැරි වෙනවා. දැන් අල ටික පොඩි කරගමු. අල ටික උණුවෙන්ම පොඩි කරගත්තාම අපිට පහසුවෙන් පොඩි කරගන්න පුළුවන්. මේ විදිහට අල ටික කැලේ නැති වෙන්න පොඩි කරගමු. ඔයාලට මේ විදිහට ගෑරොප්පකින් පොඩි කරගන්නත් පුළුවන්. නැත්නම් මෑෂර් එකකින් පොඩි කරගන්නත් පුළුවන්. අපි දැන් ටෙම්පරාදුව හදාගමු. භාජනය රත් කරගත්ත තෙල් තේ හැඳි දෙකක් දාගමු. තෙල් එක රත් වෙලා තියෙන්නේ. ඒකට හිනියට ලියාගත් සුදු ලුණු බික් 3යි, ඕමෙඩිස් කරල් 2යි, කරපිංචිති 2යි. ඒ ටික ටිකක් සුවඳ එන්න ටෙම්පරාදු කරගමු. ඒකටම ලියාගත්ත ලුණු ටිකක් දාගන්නවා. ලුණු ටිකක් තෙල් එකේ මලව ගමු. ලුණු ටික දැන් තෙල් එකේ මැරවිලා හොඳ සුවඳක් එනවා. අපි දැන් මේක සීසන් කරගමු. ලුණු තේ හැඳි භාගයයි, කහ කුඩු තේ හැඳි කාලයි, ගම්බිරිස් කුඩු තේ හැඳි 3 කාලයි. අපි ඒ ටික දාලා කලවම් කරගමු. ඒකටම තඹල පොඩි කරගත්ත අල ටිකක් දාගන්නවා. අල ටික දාලා හොඳට කලවම් කරගමු. දැන් අපේ ටෙම්පරාදු මිශ්‍රණය හරි මේක නිවුනහම අපි දෙහිස්ම තේ හැඳි දෙකක් මිරික ගන්නවා. දැන් මිශ්‍රණය නිවිලා තියෙන්නේ. ඒකට දෙහිස්ම තේ හැඳි දෙකක් මිරික ගන්නවා. දෙහිස්ම ටිකක් දාලා කලවම් කරගමු. මෙතින් අපේ මිශ්‍රණය දැන් නිවිලා තියෙන්නේ. අපි දැන් ලුණු රවුමක් අරගෙන පුරව ගමු. මේ විදිහට හොඳට තද වෙන්න පුරව ගන්න. මෙන්න මේ විදිහට හොඳට තද වෙන්න පුරව ගන්න ඕන. ඔයාලා අර ටික බෙරි වෙන්න තඹ ගන්න එපා. එහෙම බෙරි වුණොත් එහෙම අපිට මේ විදිහට හොඳට තද වෙන්න පුරව ගන්න බැරි වෙනවා. අපි මේ විදිහට තව එකක් පුරව ගමු. මේ විදිහට ඔක්කොම ලුණු රවුම් ටික පුරව ගමු. මේ අපි ලුණු රවුම් වලට ෆිලින් එක පුරවගත්ත කට්ලට් ටික දැන් මේ ටික පාන් පිටි බැට එකේ දාලා පාන් කුඩු වල දවට ගමු. මම මෙතන පාන් පිටි කෝප්ප භාගයක් අරන් තිනවා. ඒක මේ බෝල් එකට දා ගන්නවා. ඒකටම ලුණු කුඩු තේ හැඳි භාගයයි. පාන් පිටියට වතුර දාලා දී කරගමු. මෙන්න මේ වගේ බැට එකක් හදා ගන්න. මෙතන පාන් කුඩු කෝප්ප 3 කාලක් තියෙනවා. දැන් හදාගත්ත කට්ලට් එක පිටි බැට එකේ දාලා අරගෙන පාන් කුඩු එකේ දවට ගන්නවා.
මෙන්න මේ විදිහට එන්නේ. අපි මේ විදිහට දෙපාරක් පිටිබැට එකේ දාලා පාන් කුඩුර දවට ගන්නවා. දැන් එකපාරක් පාන් පිටිබැට එකේ දාලා පාන් කුඩුර දවට ගත්තා. දැන් තව පාරක් පාන් පිටිබැට එකේ දාලා පාන් කුඩුර දවට ගමු. මේ තියෙන්නේ අපි ඩබල් කෝට් කරගත්ත කට්ලට් ටික. අපි දැන් මේ ටික බෙදගමු. තෙල් එක රත් වෙලා තියෙන්නේ. අපි කට්ලට් ටික දාගමු. කට්ලට් එක දාගත්තා බං හැඳ දාගන්න යන්න එපා. හිමුනොත් එහෙම ලුණු රවුම කැඩෙන්න පුළුවන්. කට්ලට් එක ටිකක් බෙදුනහම අනිත් පැත්ත දාගන්න. දැන් මේ ටික රන්වන් පාට වෙනකම් බෙදගත්තා. දැන් ලිපෙන් බාගමු. මේ විදිහට අපි ඔක්කොම කට්ලට් ටික බෙදගමු. එහෙනම් ඔයාලා තේ බොන වෙලාවට මේ විදිහට ලුණු ගෙඩියකිනුයි අල ගෙඩියකිනුයි කට්ලට් හදලා පවුලේ හැමෝමත් එක්ක රස බලන්න. අපි ආයෙත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.